හලෝ හයි ඉතින් කොහමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නා නේද? ඔන්න ඉතින් අද නම් මම ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ ගොඩාක් ආස කරන විදිහේ වීඩියෝ එකක්. ගිය සතියේ මගේ සෙන්සුරාදා දවසේ ගත වුණේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් සුපුරුදු විදියටම වෙනදා වගේම අදත් උදේ 4:00 තමයි මම නැගිට්ටේ. දැන් ඉතින් මාස කිහිපයක විතර ඉඳන් මම ওই හස්බන්ඩ් ඔය දිගටම හීන් බෝ විටියා යකිනාරම් බොනවා. ගොඩාක්ම රැට තමයි බොන්නේ. පහුගිය සතියේ මට බොන්න බැරි වෙච්ච නිසා මම හිතුවා අද හීන් බෝ විටියා එකක් තැම්බෙන්න දාන්න ඕනේ කියලා. එතකොට මේ හීන් බෝ විටියා යකිනාරම් කියන්නේ අක්මාවේ තෙල් තැම්පත් වෙලා තියෙන අයට, එතකොට කොලෙස්ටරෝල් තියෙන අයට හොඳ ඖෂධයක්. අපිට ඉතින් කොළ වර්ග හොයාගන්න නැති නිසා තමයි මේ විදිහට පැකට් කරපු ඒවා හරි බොන්න බලන්නේ. ඔයාලට කොළ වර්ග හොයාගන්න තියෙනවා නම් කැඳ එකක් එහෙම නැත්නම් උණු වතුරට කොළ ටිකක් දාලා තම්බලේ වතුර ටික හරි බොන්න එකත් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් කියනවානේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ කියලා. මේ වර්ග දෙකම බොනවා නම් බොන්න හොඳ සතියට එකපාරයි. ඉතින් ඔයා හැමදාම බොන්න කියොත් ඔයාට වෙන්නේ ඔයාගේ කොලෙස්ටරෝල් සහ liver එකේ තියෙන ෆැටි liver එකත් අයින් වෙලා අන්තිමේදී ඔයාගේ කිඩ්නි දෙකත් සවුත් වෙන එක. ඒක නිසා හැමදාම බොන්න යන්න එපා. සතියට එකපාරක් වගේ මේ වර්ග දෙකෙන් එක වර්ගයක් බොන්න බලන්න. ඉතින් මේ විදිහට හිම්බෝ විදියක තැම්බෙන්න තියලා හොඳට නිවනට පස්සේ තමයි මම බොන්නේ. හරි. ඉතින් දැන් ඒක නිවෙන්න තියලා මගේ ඉතිරි වැඩ ටික කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ වෙනකොට මම අද දවල්ට හදන ලන්ච් එකට අවශ්‍ය කරන සියලුම කලමනා ටිකත් ලෑස්ති කරගෙන තියෙන නිසා දැන් ඉතින් මට අක්කාලා උයාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට කියන්න අපේ ගෙදර අපි පරිප්පු ආගමක් විදියට අදහන අය. ඉතින් ආගමේ බැතිමතුන් අපිට නිකන් හරියට පරිප්පු නැතුව ජීවත් වෙන්න බැරි සීන් එකක් වගේ තමයි දැන් තියෙන්නේ. ඉතින් අදත් අපේ ගෙදර ඔන්න පරිප්පු ව්‍යංජනයෙන් තමයි මුලින්ම දවස පටන් ගන්න හදාන්නේ. මට නිකන් සෞභාග්‍ය සංකේතයක් වගේද මන් දන්නේ පරිප්පු නිකන් පේන්නේ හැමදාම පරිප්පු වලින් තමයි දවස පටන් ගන්නෙ. ඉතින් පරිප්පු වලට හැමදාම වගේම අදත් මිරිස් කුඩු කහ කුඩු අමුතුන පහ නැතුව ඒ වෙනුවට ගම්බිරිස් ටිකක් ඒ වගේම කුරුඳු පොත්තා කුළු හාල් ටිකක් කුඹලකට ටිකකුත් දාලා රසට පරිප්පු එක හදාගන්න යන්නේ. ඉතින් දැන් මේ ඔක්කොම කලමනා දාගත්තු නිසා මම පරිප්පු එක ලිපෙන් තියා ගන්නවා. ඊළඟට සැමන් එක හදාගන්න තමයි යන්නේ. අද මම හදන්නේ හස්බන්ඩ්ගේ මගේ ෆේවරිට්ම මෙනු එකක්. මෙන්න මේ සැමන් එකේ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා කියන නිසා මම තෙල් එකතු කරගන්නේ නැහැ. හැබැයි පාචනයට සැමන් එක දාගත්තට පස්සේ තමයි මම දැක්කේ මේ සැමන් එකේ තෙල් නැහැ. ඒ වෙනුවට නිකන් අර වතුර වගේ ද්‍රාවණයක් තියෙන කියලා. ඉතින් අර වතුර ටික හොඳට හිඳිලා ගියාට පස්සේ මම තෙල් ටිකක් එකතු කරගන්නවා කියලා තමයි හිතාගත්තේ. ඊළඟට රසම රස මාළු මිරිස් කරි එකක් හදාගන්න තමයි යන්නේ. අපේ ගෙදර මාළු මිරිස් මම එක එක විදියට හදනවා. මේ විදියටත් ගොඩාක් ආසයි අපි දෙන්න කන්න. ඉතින් මුලින්ම බටර් ටිකක් දාගෙන ඒකම පොල් තෙල් චුට්ටකුත් දාගන්නවා. නැත්නම් බටර් එක පොඩ්ඩක් කර වෙන්න බලනවනේ. ඒ අතරතුරේදී මම පරිප්පු එකක් චුට්ටක් බලන්න හිතුවා. පරිප්පු එකේ නම් තව වතුර ගතිය තියෙන නිසා මම තව චුට්ටක් මේ විදිහටම බහලා තියනවා තැම්බෙන්න. සැමන් එකට මම රම්පි කරපිංචා ටිකකුත් දාගත්තා. වතුර ගතියක් දැන් නම් ගොඩක් අඩුයි. ඉතිරි වතුර ටිකත් අඩු වෙන්න තියලා එතකම් මාළු මිරිස් එක හදාගන්න යමුකෝ. දැන් බටර් රත් වෙලා තියෙන නිසා සුදු ලුණු ටිකක් වැඩිපුර දාගන්නවා. එතකොට තමයි ගොඩක්ම රස. රම්පි කරපිංචාත් දාලා මේ ටිකක් වෙලා බැදෙන්න තියන්න ඕනේ. මම ඉතින් අර හේන්බෝ විටියක බේලෙන අතරතුරේදී පේනවනේ පාපොඩෙන් සුදු ලුණු ටික කර වෙනවා. මේ වෙලාවේ මේ ටෙම්පරාදුවට අප කුරුඳු පුතු ටිකක් දාලා මම පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු කරලා ඊළඟට රට ලුණු ටිකක් මාළු මිරිස් ටිකක් දාලා ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මේ විදිහට මාළු මිරිස් ව්‍යංජනය පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියලා ඊළඟට මම පරිප්පු එක තමයි දැන් බලන්න හදන්නේ. මේ වෙනකොට නම් පරිප්පු එකේ තියෙන අර වතුර ගතියත් හොඳටම අඩු වෙලා තියෙන නිසා මම දැන් මට අවශ්‍ය ප්‍රමාණයට මම පොල් කිරි දාගෙන ටිකක් වෙලා වහලා පොල් කිරි වලින් තැම්බෙන්න තියන තමයි හදන්නේ. මේ වෙනකොට ඔයාලට පේන ඇති සැමන් එකේ තියෙච්ච අර වතුර ගතිය හොඳටම හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මම පොල් තෙල් වලින් තේ හැඳි 3ක් වගේ වෙන්න දාගෙන ඒකම රට ලුණු ටික ඒ වගේම ලුණු කුඩුත් චුට්ටක් වගේ දාගෙන මේ ටික වෙලා ටෙම්පරාදු කරගන්නවා. මේ සැමන් එක මම ටෙම්පරාදු කරලා හදන නිසා මේ වෙලාවේ මම කෑලි මිරිස් ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් දාලා තමයි ටෙම්පරාදු කරගන්න හදන්නේ. සැමන් එක ලිපෙන් බෑවට පස්සේ මම දෙහි ටිකක් එකතු කරන නිසා අද මම සියඹලා දාන්නේ නැහැ. ඔයාලා දෙහි දාන්න අකමැති නම් සියඹලා මේ වෙලාවේදී චුට්ටක් එකතු කරගන්න. එතකොට හරි රසයි පොඩි අඹුල් රසයකුත් ආවම මේ ටෙම්පරාදු හොඳ රසට තියෙනවා.
මේ වෙලාව නම් පරිප්පු එකත් හොඳට දුන් දාගෙන එන්නේ. කිරි ටිකත් හොඳට හිඳිලා තියෙන්නේ. ඉතින් දැන් පරිප්පු එකත් ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අද මම රසයට හදාගත්ත පරිප්පු එක. පේනවනේ හරිම රස පාට තියෙනවා. මාළු මිරිස් එක ටිකක් අඩු ගින්දර දාලා තමයි ටෙම්පරාදු කරගත්තේ. පොඩ්ඩක් ලාවට ටෙම්පරාදු වුණාට පස්සේ ඒකට මම කෑලි මිරිස්, කහ කුඩු ටිකක්, ඒ වගේම අමුතුණු පහ ටිකක්, ගම් මිරිස් ටිකක් දාලා චුට්ටක් වෙලා ටෙම්පරාදු කරලා ඊළඟට මට කලින් දාන්න අමතකුණා උඹලකඩ ටිකකුත් මම එකතු කරගන්නවා මේ මාළු මිරිස් එකට. උඹලකඩත් දාගත්තට පස්සේ ටිකක් කලවම් කරලා දැන් මම මාළු මිරිස් එක පොඩ්ඩක් වහලා ටෙම්පරාදු වෙන්න තියලා තියෙනවා. ඒ අතරතුරේදී මම දැන් සැමන් එක තමයි බලන්නේ. සැමන් එකත් දැන් ටිකක් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. උනාට මම ආසයි තව සැමන් එකේ තියෙන ලුණුම හොඳට ටෙම්පරාදු වෙනවට. ඒ නිසා ඒක තව චුට්ටක් වහලා තියලා ඊළඟට මම දැන් බත් එක උයා ගන්න තමයි හදන්නේ. අද මම බත් එක උයාගන්නේ අවුරුද්දට ගමේ ගිය වෙලාවේ අප්පච්චිලා දුන්න හොඳ සම්බහාලා. ඒ සම්බහාලෙන් තමයි අද මේ බත් එක උයාගන්න යුතුයි. මොකද අද මෙනු එකට හොඳට මේ සම්බහාල මැච් වෙනවා. මාළු මිරිස් ටික ටෙම්පරාදු වුණාට පස්සේ එන සුවඳ ගැන ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මාරු සුවඳයි මේ වෙලාවේ කුසියම. ඉතින් මේ වෙලාවේ මම පොල් කිරි වලින් කෝප කාලක් විතර දාලා මේ විදිහට චුට්ටක් කලවම් කරලා වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියනවා. මේ විදිහට උන් මාළු මිරිස් කරි එකක් කෙසල් කළේ උදු බත් පාර්සලයකට බැඳලා බලන්නකො. අම්මෝ මාරම රසයි. ඉතින් මේ වෙලාවේ මගේ වුණ සැමන් කරි එකත් හරි වගේ පොඩ්ඩක් අඩි අල්ලලද්ද මන් දන්නේ. හරි. කමන්නේ මන් දැන් ටක් ගාලා සැමන් කරි එක ලිපෙන් බා ගන්න තමයි හදන්නේ. හොඳ ගාන්ට සැමන් එක හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා. දැන් නම් මගේ මාළු මිරිස් එකත් හරි වගේ. මම ලිපෙන් බාන්න නැතුව මාළු මිරිස් එක තව චුට්ටක් වෙලා ලිපේ හැම තියලා තියෙනවා රසනෙට. එතකොට තව ලුණු මාළු මිරිස් එම හොඳට කැරමලයිස් වෙනවානේ. එතකොට තවත් ගොඩක් රසයි. දැන් මම රසයට පොල් සම්බෝල එකක් හදාගන්න තමයි යන්නේ. පරිප්පු හා සමානම අපේ ගෙදර නිතරම හදන තවත් කෑමක් තමයි පොල් සම්බෝල කියන්නේ. කොහොම අපේ ගෙදර වගේ පොල් සම්බෝල කන්න ආසයි තවත් ඉන්නවද? තුන් වේලටම දුන්නත් කන්න ආසයි. ඉතින් ගොඩක් වෙලාවට පොල් සම්බෝල මම හදන්නේ දවසක් දෙකක් තියාගෙන කන්න. ඉතින් ඒක නිසා මම උඹලකට දාන්නේ නැහැ. උඹලකට දාලා පොල් සම්බෝල එක හැදුවාම මට නිකන් පහුවදාට කනකොට නිකන් අමුතු ස්මෙල් එකක් එනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඒක නිසා මම පොල් සම්බෝල එකට අදත් උඹලකට දාන්න නැතුව තමයි හදන්න හිතුවේ. අපේ ගෙදරට එන නෑදෑයෝ එතකොට මගේ යාළුවෝ එහෙම හරි මාසයි මම හදන මේ පොල් සම්බෝල එකට. එයාලා කියන්නේ මගේ පොල් සම්බෝල එකේ පාට දැක්කත් ඇතුළු කන්න ආස හිතනවලු. ඒ වගේම තමයි රස නිකන් හරියට ටෙම්පරාදු කරපු පොල් සම්බෝල එකේ රස වගේ තමයිලු දැනෙන්නේ. ඇත්තටම ඉතින් ඔයගොල්ලෝත් පේනවනේ මම පොල් සම්බෝල එක ටෙම්පරාදු කරන්නේ නැහැ කවදාවත්. මම එහෙම හදලම නැහැ. පොල් සම්බෝල එක හදනකොට මම සෑහෙන සුදු ලුණු රතු ලුණු පාවිච්චි කරනවා. ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ගොඩක්ම රස එනවා ඇත්තේ. පොල් සම්බෝලේ වේලිච්ච පොල් වලින් හදනවට වඩා ලපටි පොල් වලින් හදුවම තමයි ගොඩක්ම රස. ඒතකොට පොඩි තෙතමනියකුත් තියෙනවානේ. ඒකම දෙහියමත් හොඳට දාන්න ඕනි. මම නම් සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක එකහමාරක වගේ යුෂ දානවා. එතකොට හරි රසයි. මේ වෙනකොට බත් එකත් ඉදලා තියෙන නිසා බත් එක බාලා පොඩ්ඩක් කූරු ගාගෙන මම දැන් ඉක්මනින්ම බුද්ධ පූජාව බෙදා ගන්න තමයි හදන්නේ. වෙනදට මම බුද්ධ පූජා පිළිපත් කරාට මම ඒව කවදාකවත් පෙන්නලා නැහැ. විශේෂයෙන්ම මේ මගේ වීඩියෝ බලන්නේ එක එක විදියට හිතන අයනේ. ඉතින් සමහර අයගේ අදහස් හරීම අමුතුයි, හරි කලහකාරී. ඉතින් මම පෙන්නන දෙයින් ඒ අය තව තවත් අකුසල් රැස් කර ගන්නවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ගැන කලින් කවදාකවත් පෙන්නලා නැහැ. විශේෂයෙන්ම අද මේ බුදු පූජාව පූජා කරන එක ගැන මම ඔයාලට පෙන්වන්න හිතුවේ. මම මේ ළඟදී හීල් දාන වීඩියෝ එක කරානේ. ඉතින් ඒකෙන් පස්සේ ගොඩක් අය මගෙන් පෞද්ගලිකව එතකොට මේ දානය දෙන එක බුදු පූජාව දෙන එක ගැන විවිධ කාරණා අහලා තිබුණා. හැබැයි මුලින්ම කියන්න ඕනි මම මේ සම්බන්ධව ගොඩාක් දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මට ඉන්නවා කල්යාණ මිත්‍රයෝ. ඒගොල්ලන්ගේ ආශ්‍රිතව සහ දේශනාවලින් අහගත්තු යම් යම් කාරණා මම දන්න විදිහට ඔයාලට කියලා දෙන්න තමයි හිතුවේ. කෙනෙක් මගෙන් අහලා තිබුණා බුද්ධ පූජාව මැටි භාජනවල පූජා කරන්න සුදුසුද කියලා. ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි බුදු පූජාව පූජා කරනකොට අපි ළඟ තියෙන හොඳම භාජනවල තමයි බුදු පූජාව පූජා කරන්න ඕනි. විශේෂයෙන්ම අපි මැටි භාජනයක් ගත්තොත් අපි උයන්න ගන්න මැටි භාජනය පවා කඩෙන් ගෙනාවු ගමන් ඒක පදම් කරලා අරගෙනනේ උයන්නේ. එතකොට අපි බලන්න ඕනි අපි බුදුන්ට පූජා කරන මේ දාණය මේ මැටි භාජනේ අපි එහෙම පදම් කරලාද අරගන්නේ. එහෙම නැතුව කඩෙන් ගෙනාවු ගන්න නිකන් හොදලා අරගෙනද පූජා කරන්නේ. අන්නේ කාරණා බලන්න ඕනි. ඉතින් මම හිතනවා බුද්ධ පූජාව වගේ දෙයක් පූජා කරනකොට මැටි භාජනයක නැතුව ඊට වඩා ටිකක් හොඳ භාජනයක පූජා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා හිතලා තමයි හැමතිස්සෙම දානයක් පූජා කරන්න ඕනේ. කිරි ආහාර පූජාව
ගැන දැනගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සුජාතා සිටු දේවියගේ කිරිපිඩි පූජාව. දියනමුසු කිරිබත කියන්නේ තනිකරම එළ කිරි වලින් හරි පොල් කිරි වලින් හරි හදන කිරිබතකට. සුජාතා සිටු දියණිය තනිකරම එළ කිරි වලින් තමයි මේ කිරිපිඩි පූජාව පූජා කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට Google එකේ සෑහෙන විස්තර තියෙනවා බලලා හොයාගන්න පුළුවන්. අර අපි හදනවා වගේ මුලින් වතුරෙන් බත් එක උයාගෙන ඊට පස්සේ කිරි දාලා හදන කිරිබත නෙමෙයි හරිම කිරිබත. නිවැරදි විදියට කිරිපිඩි පූජාව පූජා කරනවා කැමති නම් සුජාතා සිටු දියණියගේ කිරිපිඩි පූජාව ගැන කියවන්න. ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. මගේ කල්යාණ මිත්‍රයාගෙන් දැනගත විදිහට කිරියාහාර සකස් කරන වෙලාවේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාව අහන ගමන් මේ කිරියාහාර සකස් කරන්න පුළුවන් නම් තවත් ගොඩාක් හොඳයි කියලා. ඒ වගේම බුද්ධ පූජාව බැහැර කරන්නේ කොහොමද කියලා අහලා තිබුණා. බුද්ධ පූජාව හරි විදියට බැහැර කරන්න කියලා තියෙන ගලාගෙන යන ජලයට. මොකද ගලාගෙන යන ජලයේ කිසිදු ජීවියෙක්ට ඉන්න බැරි නිසා. ඉතින් අපිට දැන් එහෙම තැන් නැති නිසා මම නම් සාමාන්‍යයෙන් කුණු දාන තැනකට තමයි දාන්නේ. එහෙම නැතුව මම මේ බුද්ධ පූජාව කුරුල්ලෙක්ට හරි එහෙම නැත්නම් වෙනත් සතෙක්ට හරි දාන්නේ නැහැ. හැබැයි අපි කුණු දාන තැනට ඇවිල්ලා වෙනත් සතෙක් ඇවිල්ලා කනවා නම් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. අපිට ඒ සතාව ගහලා එලවන්න බැහැනේ නේද? ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ තව ගොඩාක් දේවල් අහලා තිබුණා. ඉතින් මට මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේ කියන්න අමාරු නිසා මම මේ අහපු ප්‍රධානම දේවල් ටික විතරක් ඔයගොල්ලන්ට සඳහන් කරන්න හිතුවා. හස්බන්ඩ් නම් උදේට කෑම එකක්වත් තේ එකක්වත් එපා කියලා කිව්වා. මට නම් අනේ මන්ද උදේට තේ එක බිව්ව නැතුනහම නිකන් හරියට හිතටත් හරි නෑ වගේ. ඉතින් මම නම් සීනි නැති ප්ලේන් ටිකකුත් හදාගෙන රසම රස කේක් කෑල්ලකුත් එක්ක තේක බොන්න තමයි මේ හදන්නේ. ඔය ඉතින් මං හස්බන්ඩ්ට බයිනෝ උදේට තේ එකක්වත් බොන්නේ නැහැ. මුකුත් කන්නෙත් නැහැ. ලෙඩ වෙනවා කිය බැන තමයි මං තේක බොන්නේ. ඉතින් දැන් ඉක්මනට තේ එකක් බීලා අපි දෙන්න පොඩක් ටවුන් එක පැත්තට යන්න තමයි හදන්නේ. මොකද මේ සතියේ චූටි අය එනවා සවුන්දට. ඉතින් ඒක නිසා ගෙදර එළවලු එහෙමත් අඩුපාඩු නිසා එළවලු ටිකක් මස් මාළු ටිකක් ඔය අනම්මනම් බඩු ටිකක් ගන්න යන්න තියෙනවා. ඉතින් ඒ ටික අරගන්න දැන් අපි ගෙදරින් පිටත් වෙන්න තමයි මේ වෙන්නේ. මුලින්ම අපි මහරගම කිල්ස් එකට ගිහිල්ලා එතනින් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ අපි දෙන්න පොඩි වටවන්දනාවක් ගැහුවා. ඉතින් ඊළඟට අපි තලවතුගට ස්පා එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඔයාලා ආසයිනේ මගේ ග්‍රොසරි shopping බලන්න. ගොඩාක් වෙලාවට මට හම්බ වෙන අය හරියට කියනවා මගේ ග්‍රොසරි shopping එක මේගොල්ලන්ට ගොඩාක් වැදගත් වුණා කියලා. ඉතින් ගෙදර ගියාට පස්සේ පෙන්නන්නම්කෝ මම අද මොනවද shopping කියලා අරගත්තේ කියලා. මුලින්ම ෆ්‍රිජ් එකේ දාන දේවල් ටික පෙන්නලා ඒ ටික අස් කරලා ඊට පස්සේ අනිත් දේවල් ටික පෙන්නන්නම්. මම ගාර්ලික් බටර් එකක් ගත්තා කෑම හදනකොට පාවිච්චි කරන්න. අලුත්ම ක්‍රීම් චීස් වර්ගයක් නිසා අරගෙන බලන්න ආසයි තුනා. මේ තියෙන්නේ වසාබි ක්‍රීම් චීස් එක, මේ තියෙන්නේ චිලියන් ගාර්ලික් ක්‍රීම් චීස් එක. මම දන්නේ නැහැ මේක රසයිද කියලා. මට තාම රස බලන්න බැරි වුණා. මේ වගේ චිකන් අයිටම්ස් තියාගත්තාම හරිම ලේසි. ආෆ්‍රය දාලා ගන්න විතරයි තියෙන්නේ. කවුරු හරි ආපු වෙලාවකට උනත් හරි ලේසි ඒවා හදලා දෙන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් මම මාර කම්මැලි වෙලා චපාති රොටි නෑ අතරම දැන් ගෙදර හදන්නෙම නැති තරම් ලේසියෙන් ඉතින් කඩෙන් එහෙම ගන්නත් තියෙනවානේ. අද මම පළතුරු වැඩිය ගත්තේ නෑ මොකද ගෙදරත් පළතුරු වගේක් තිබුණා. ඉතින් සීනි කෙහෙල් ටිකකුයි ෆ්‍රෙෂන් ෆෘට් ඒ වගේම අඹ ටිකක් තමයි අරගත්තේ. චූටිය ගමේ ඉඳන් සවුන්දට අපේ ගෙදර එන නිසා මම එළවලු නම් ටිකක් වැඩිපුර අරගත්තා. මෙතන වැටකොළු, අමු මිරිස්, දෙහි, ස්වීට් කෝන්, එතකොට දඹල, බණ්ඩක්කා, ගෝවා, බෝංචි, වට්ටක්කා, කැරට්, පතෝල, ඊට පස්සේ රටලුණු, රතුලුණු, සුදුලුණු ඔය වගේ දේවල් ටිකක් වැඩිපුර අරගත්තා. සුදුලුණු නම් මම කොහොමද ටිකක් වැඩිපුර අරගන්නවා. මොකද කෑම වලට සුදුලුණු වැඩිපුර දාලා කන්න මම හරිම ආසයි. අර කලින් පෙන්නපු ක්‍රීම් චීස් වර්ග දෙක මට මෙන්න මේ පොටැටෝ ක්‍රැකර් එකත් එක්ක try කරලා බලන්න ආසෙ හිතුණා. ඉස්සර අපේ අම්මා සෝයා මීට් ඩෙවල් එකක් අර පැකට් එකේ තියෙන විදියට හදනවා. අම්මෝ මාර රසයි. මට මෙන්න මේ සෝයා මීට් එක දැක්කම ඒක මතක් වුණා. ඉතින් මම එක පැකට් එකක් අරගත්තා. මම දන්නේ නැහැ රසට එයිද කියලා. ඒනාට try එකක් දෙන්න ඕනි හදලා බලන්න. හාල් මැස්ස ගන්නකොට මේ වගේ ඔලු කඩලා පිරිසිදු කරලා තියෙන පැකට් තමයි මම බලලා අරගන්නේ. ඒක මට ලේසි. හැබැයි මම පාවිච්චි කරන වෙලාවට අනිවාර්යයෙන්ම මේවා හොදලා තමයි පාවිච්චියට ගන්නෙ. නිකම්ම පාවිච්චි කරන්නේ නැහැ. කොච්චර ඒගොල්ලෝ පිරිසිදු කරලා තියනවා කිව්වත්. සාමාන්‍යයෙන් මම හාල් මැස්ස බැදුමට වඩා හොදි හදලා කන්න තමයි ආස. හස්බන්ඩ් අය කියන්නේ අනිත් පැත්ත. ඒ වගේම තලපත් කරවල එහෙමත් හොදි හදලා තමයි ගොඩක්ම කන්න කැමති. හැබැයි තලපත් කරවල බැදුම එහෙම නම් ගොඩාක් රසයි. ස්පයිසස් වලට මම අරගෙන තියෙන්නේ උඹලකඩ, කුරුඳු පොතු, සූදුරු, අබ, උළුහාල්, කරාබු නැටි වගේ දේවල්. මේ එක දෙයක් හරි මට නැති වුණොත් ඇත්තටම වෙනවා කියන එක හරි පිස්සුවක් වගේ. එතකොට කැම රසකට එන්නේ නැහැ කියලා තමයි මට තේරෙන්නේ.
මේ කොෆි එක නම් කිල්ස් එකේදී අපිට try කරලා බලන්න හම්බෙච්ච පොඩි sample එකක්. මම මේක try කරලා බැලුවා. ඇත්තටම කිරි කෝපි විදියට තමයි හදන්න තිබ්බේ. ලොකු රසක් නෑ හැබැයි. අයියෝ මාස ගාණක් තිස්සේ දැන් මං හොයන්නේ අපිකෝ එකේ දැන් අර සුදු ලුණු පරලු පාන් එක නෑ. හැමතිස්සෙම මං යනකොට ඒක ඉවර වෙලා. ඉතින් ඒක නිසා මම මෙන්න මේ multi seed bread එකයි තව ප්‍රීම් එකේ තියෙනවා no added sugar කියලා bread එකක්. අන්න ඒකයි තමයි අරගන්නේ. ගොඩක්ම අපේ චූටයට තමයි මේ no added sugar bread එක දෙන්නේ. මොකද එයාට diabetic තියෙන නිසා මේ bread එක ගොඩක් හොඳයි කියලා හිතනවා. මම මේ රයිකම් එකේ දෙවෙනි බද නූඩල්ස් එක නිකන් තම්බලා පරිප්පු හොද්දක් හදලා පොල් සම්බෝලත් එක්ක කන්න මාරු මාසයි. එතකොට නිකන් හරියට අර ඉන්දියාප්ප කනවා වගේ තමයි තේරෙන්නේ. ඒක නිසා එකෙන් පැකට් එකකුත් අරගත්තා. ප්‍රීමා එකේ රාමෙන් නූඩල්ස් දෙකකුත් අරගත්තා. හැබැයි මම මේ රෝස් පාර් එකට වඩා ස්පයිසි නූඩල්ස් එකට තමයි ගොඩක්ම ආස. මොකද ඒක හොඳට ස්පයිසි නේ. මහරගම හොඳේ ඉතින් මේ කිරි මිනි සුපර් මාකට් එකෙන් අපි පොඩි කිරි හට්ටි 6කුයි කිතුල් පිටි පැකට් එකකුයි ග්‍රීන් ටී එකකුයි අරගත්තා. මේ ග්‍රීන් ටී එක ඩිහයිඩ්‍රේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උණු වතුරට මේ කොළ දැම්මහම ලස්සනට කොළේ දිගෑරලා එනවා. ඉතින් දැන් කියනවානේ අර ඉස්සර වගේ ටී බෑග් පාවිච්චි කරන්න එපා. ඒ වෙච්චර හොඳ නැහැ කියලා. ඒ උනාට මාත් තාම ලේසියට ටී බෑග්ස් තමයි පාවිච්චි කරන්නේ. හොඳේ ඉතින් සුපර් මාකට් එකේ අච්චාරු සහ චට්නි වර්ග ගොඩක් තිබුණා. මම එතනින් සුදු ලුණු අච්චාරු එක තමයි අරගත්තේ. මේක මම කාලා බැලුවා හරි රසයි. ඒ වගේම මේ ලංකා බාස්මති එක අම්මෝ සෑහෙන කාලෙකින් මට හම්බ වෙන ඉස්සර අපේ අම්මයි කඩේ තිබුණා. හරිම සුවඳයි මේක හැදුවාම. මේක තාම මං හදලා try කරේ නැහැ. බලන්න ඕනේ ඒ කාලේ වගේ සුවඳ තියනවාද කියලා. මෙන්න මේ item එක මුලින්ම මම ස්පා සුපර් මාකට් එකෙන් දැකලා තමයි අරගත්තේ. මේක ඇවිල්ලා toilet bowl cleanser එකක් සහ air freshener එකක් විදිහට තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. comment එකට මේක fix කරන විදිය පැකට් එකේ පිටිපස්සේ එහෙම ගහලා තියෙනවා. දැන් මම මේ පෙන්නන air freshener එකට වඩා හැබැයි දැන් මං ඊළඟට ඔයාලට පෙන්වන්න හදන මෙන්න මේ පැක් එක ගොඩක් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේක විස බීජ නාශකයක් විදිහට comment එක පිරිසිදු තියාගන්න සහ එයා ෆ්‍රෙෂන් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අපිකෝ එකේ සුදු ලුණු පරලු පාන් බලන්න ගිය වෙලාවේ තමයි මම මෙන්න මේ චූටි මැටි බලන් ටික දැකලා මට ඒව ටික ගන්න ආස හිතුනේ. මෙතන මේ පෙන්නන චූටි මැටි හට්ටිය මම හිතන්නේ රුපියල් 405ක් වගේ තමයි උනේ. ඊළඟට කලින් පෙන්නපු හටියට වඩා ටිකක් විතර ලොකුයි මේ හට්ටිය. මේක මම රුපියල් 480කට වගේ තමයි ගත්තේ. ගෙදර දාන එකදී හරි එහෙම නැත්නම් ගෙදරට කවුරු හරි එනවා කිව්වොත් හරි මේ වගේ හට්ටි නම් කොච්චර තිබ්බත් මට මදි අප්පා. ඒක නිසා මම තව ලොකු හට්ටියකුත් අරගත්තා. මේක රුපියල් 800ක් හරි 850ක් වගේ හරි තමයි උනේ. මට ගාන හරියටම මතක නැහැ. අපේ CHR එකේ අපි දෙන්න කියන්නේ බම්බල්බී කියලා. ඉතින් වාහනේ පොඩි වැඩ වගේක් තියෙන නිසා හස්බන්ඩ් දැන් ඒක හදාගෙන එන්න කියලා තමයි ඔය යන්න හදන්නේ. හැබැයි යා ඉතින් උදේටවත් දවල්ටවත් තාම කාලා නැහැ. ඇවිල්ලාම කන්නම් කියලා තමයි යා කිව්වේ. මොකද අද රස කෑම් වගේක් නේ තියෙන්නේ. යාට ඉතින් ඇවිල්ලා නිදහසේ ඔය කන්න ඕනි හින්දා තමයි ගෙදර ඇවිල්ලාම කන්නම් කියලා ගියේ. හස්බන්ඩ්වත් ප්‍රියත් කල්ලේ ආවලා මට ගෙනාපු ග්‍රොසරිස් එහෙමත් තියෙනවා අස් කරන්න. ඊට කලින් මම හිතුවා රොබෝ වැක් එකෙන් ගෙදර සාලේ රූම්ස් ටිකයි පොඩ්ඩක් මොප් කරගන්න. ගොඩාක් අය මගෙන් මේ රොබෝ වැක් එක ගැන අහලා තිබුණා. මේක ඇත්තටම හස්බන්ඩ්ගේ කම්පැනි එකෙන් තමයි සෙල් කරන්න ගෙනාවේ. මම දන්නේ තාමත් කම්පැනි එකේ මේක විකුණන්න තියනවද නැද්ද කියලා. කොහොම හරි අපි ගන්නකොට මේක රුපියල් 60000ක් 70000ක් වගේ තමයි උනේ. මට 20 එක තියනවානේ. ඉතින් ඒක නිසා තමයි මම අනිවාර්යයෙන්ම ගෙදර අස් කරන්න ඉස්සෙල්ලා මේ වැකියුම් එකෙන් මුලින් මොප් කරලා වැකියුම් කරලා ඉන්නේ. එතකොට අර තියෙන හීනි ඩස්ට් එක ඔක්කොම මේ වැකියුම් එකට අර ගන්නවා. ඊට පස්සේ මට ලේසි මොප් කරනවා නම් මොප් කරන්න එහෙම නැත්නම් අතු ගන්න. ඔයාලට ඔය පේන සෙල්ලම් බඩ් ටික දැන් හරියටම හස්බන්ඩ්ගේ වයසමයි. එයා හරිම පරිස්සමෙන් තමයි ඔය සෙල්ලම් බඩ් ටික තියාගන්නේ. අප්පච්චියා පුංචි කාලේ තමයි ඔය සෙල්ලම් බඩ් ටික අරන් දීලා තියෙන්නේ. පුදුමේ කියන්නේ ඔය සෙල්ලම් බඩ් ටික තාමත් වැඩ කරනවානේ. ඉතින් ඒක නිසා එයා කාටවත් අල්ලන්න දෙන්නවත් නැහැ. ඔය විදියට කබඩ් එකේ දාලා හරිම ආරක්ෂිතව තමයි තියලා තියෙන්නේ. ඉතින් අතරම මට හිතෙන්නේ අපේ සෙල්ලම් බඩු වල නම් දැන් අතරම කෑලිවත් නැහැ හොයාගන්න. මගේ බේකින් ඒරියා එක අප්‍රේල් මාසේ ක්ලීන් කරාට පස්සේ ආයෙත් මට ක්ලීන් කරන්න බැරි වුණා. බලන්නකෝ මාස දෙකට තියෙන ඩස්ට් එක. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මෙතන මාල් ඩස්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම මේ වැඩ ටික කරන්නේ නාවෙනේ අරියදම්ම ස්වාමින් වහන්සේගේ බණකුත් අහන ගමන්. ඉතින් වෙලාවකට එපාත් වෙනවා අප්පා මේ ඩස්ට් එක නම්. ඉතින් මුලින්ම මේ විදිහට ස්පොන්ජ් එකක් අරගෙන ඒකට සබන් වතුර හොඳට පොඟවගෙන මේ කවුන්ටර් টොප්ස් වල තියෙන ඩස්ට් එක ඔක්කොම මේ විදිහට පිහදලා දානවා. ආයෙත් එතරෙතකින් අර සබන් ගතිය පිහදලා යවලා මම මේ පැංගිරි ස්ප්‍රේ එක ස්ප්‍රේ කරනවා. අතරම අපේ ගෙදර කූඹි ප්‍රශ්න තමයි මට ටිකක් හරි දරුණුවට තියෙන්නේ. අපේ ගෙදර මීයෝ නැහැ. එතකොට කැරපොත්තෝ ඒ ප්‍රශ්න මට නැහැ. ඉතින් ඒ වුණාට මේ පැංගිරි ස්ප්‍රේ එක ඇත්තටම කැරපොත්තන්ට, මැස්සන්ට, මදුරුවන්ට, කූඹින්ට ඔය හැම එකටම හොඳයි. ඉතින් ඒක නිසා තමයි මම මේ පැංගිරි ස්ප්‍රේ එක වෙන බෝතලයකට දාලා මේ විදිහට ස්ප්‍රේ කරගන්නේ.
දැන් මගේ ටීපෝන් එක හොඳට මේ විදිහට ක්ලීන් කරගත්තට පස්සේ එතන තිබිච්ච කොෆි මේකර් එක, හීටර් එක, ඒ වගේම ටී කොෆි බොටල්ස්, තව මිල්ක් පවුඩර්, සුගර් දාලා තිබිච්ච බොටල් හැම දෙයක්ම මම හොඳට ක්ලීන් කරලා තමයි ආපහු මේ විදිහට කවුන්ටර් टॉप එක උඩින් තියාගන්නේ. මේ තියෙන්නේ අපේ අම්මා මට දීපු ඔරිජිනල් මී පැණි එකක්. මම හිතන්නේ මේ මී පැණි එකට දැන් අවුරුදු 12ක් 14ක් වගේ ඇති. ගොඩක් පරණයි. මේ වගේ බෝතල් දෙකක් දුන්නා. එක බෝතලයක් ඉවරයි. දැන් මේ අනිත් එක තමයි මම පාවිච්චියට අරන් තියෙන්නේ. මම දන්න තරමින් මේ මී පැණි එහෙම පරණ වෙන්නේ නැහැ. මගේ බේකින් ඒරියා එකේ අනිත් සයිඩ් එකත් දැන් මම ක්ලීන් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ ඔක්කොම ක්ලීන් කරගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා තව චුට්ටකින් බලමුකෝ. ඇත්තටම මේ විදිහට කිචන් එක ගොඩක් ක්ලීන් එකට නීට් එකට තියෙනකොට මගේ හිතටත් හරියම සතුටුයි. ඒ වගේම ගතටත් හරි හොඳයි. ඉතින් දැන් නම් මට චුට්ටක් මහන්සිත් වගේ චූටි බඩගින්නකුත් එනවා වගේ. ඉතින් අද උදේට මුකුත් කාලත් නැහැනේ. ඉතින් ඒක නිසා මම දැන් චපාති රොටිත් තියෙන නිසා රසම රස කේසරිය එකක් තමයි හදාගන්න හිතුවේ. ඉතින් මේ වෙලාවේ මං චුට්ටක් බඩගින්නේ ඉන්න නිසා මං හිතුවා වැඩි වැඩ නැති ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කේසඩි එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් මේ විදියට මොසරෙලා චීස් ටිකක් තමයි මං චපාති එක උඩට දාගන්නේ. ඉතින් අද උදේ හදපු සැමන් ටෙම්පරාදුව තියෙනවා. ඒකම මාළු මිරිස් කරි එකක් තියෙනවානේ. ඉතින් මේ විදියට සැමන් ටෙම්පරාදුවෙන් ටිකක් චීස් එක උඩට දාගෙන මම හිතුවා මාළු මිරිස් එකෙන් චුට්ටක් දාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ආපහු මේ විදියට චීස් ටිකක් දාලා මේ රොටි එක මේ විදියට දෙකට නවා ගන්න තියෙන්නේ. රොටි එක නවා ගත්තට පස්සේ අතින් මම මේ විදියට පොඩ්ඩක් තද කරනවා. එතකොට අර ඇතුලේ තියෙන ෆිලින් එක හෙට මෙහෙට යන්නේ නැතුව ලස්සනට තියෙනවා. ඉතින් මේ වෙලාව මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මම තෙල් චුට්ටක් දාලා බ්‍රෂ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අර හදාගත්ත කේසඩි එක දාලා ක්‍රිස්පි වෙනකන් දෙපැත්ත දදා හොඳට බෙද ගන්න තමයි දැන් තියෙන්නේ. මම මේ කේසඩි එක හදන අතරතුරේදී ඔන්න හස්බන්ඩ්ගෙන් කෝල් එකකුත් ආවා. ඉතින් එයාට වාහනේ දෙනවා කියලා තියෙන්නේ හවස 4:04 වගේ වෙලා. ඉතින් දැන් එයාට හොඳටම බඩගිනිලු. මේ දැන් එළියෙන් බත් එකක් කන්නද කියලා තමයි දැන් ඔය මගෙන් අහන්නේ. දැන් ගෙදරක් කෑම හදලානේ තියෙන්නේ. මගෙන් බැනුම්කුත් අහගන්න වෙනවනේ. ඉතින් ඒක නිසා තමයි කෝල් කරේ. ඉතින් ඇත්තටම මම ඒ වෙලාවේ බැන්නා. ඉතින් කොච්චර කිව්වද කාලය යන්නේ කියලා අහන්නේ නැහැ. ඉතින් හරි පණ්ඩිතයිනේ. කොහොමෙන් හරි ඔන්න කේසරි එකත් ලිපෙන් බාගෙන තියෙන්නේ. පේනානේ චීස් මෙල්ට් වෙලා හරිම රස පාට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ හස්බන්ඩ්ලාත් මේ අපේ හස්බන්ඩ් වගේ හරි පණ්ඩිතයි දන්නේ. කියන දේක් අහන්නෙම නැහැ නේ සමහරක් වෙලාවට. ඒගොල්ලන්ගේ මතයෙන් තමයි ඉන්නේ. පව් හැබැයි ඉතින් මොකද එයා අද ආසම කෑමනේ හැදුවේ. ඉතින් යාටත් දුකයි. ඉතින් මොනා කරන්නද දැන් එයා උදේ ඉඳන්ම කාලා නැති නිසා ඔන්න මං කිව්වා ඉතින් කන්න කියලා. කොහොමෙන් හරි මම මේ හදපු කේසඩි එක මාරම රසයි. පේනවානේ දුන් දාගෙන කන්නේ. මොකද මේක ටිකක් සැරටනේ මං හැදුවේ. හරිම රසට තියෙනවා. ගෙදර මං කැරට් එහෙම හදපු දවසට අනිවාර්යයෙන්ම එක්ක පාන් එක හරි එහෙම නැත්නම් මේ වගේ රොටි එකකට කැරට් ටිකක් දාලා ඒ වගේම අර කලින් වගේම චීස් එහෙම දාලා දෙපැත්ත හොඳට බෙදලා අර ගන්නවා. එතකොටත් හරිම රසයි. කැරට් වල අර පොඩි පැන් රස ගතියකුත් එනවානේ. ඉතින් චීස් එක ආවම හරිම රසයි. ඔයගොල්ලෝ වෙලාවක try කරලා බලන්නකෝ මේ විදියට මාර රසයි. කෑම කාලේ ඉවර වෙලා මේ මහන්සි පිටම මම හැලප ටිකක් දැන් හදාගන්න තමයි යන්නේ. මම නිතරම වගේ හදන දෙයක් තමයි හැලප කියන්නේ. මම ඇත්තටම ඊයේත් හැලප ටිකක් හැදුවා. අද නම් මේ හදන හැලප ටික අපේ ගෙදරට නෙමෙයි අපේ නෑදෑ හිතවතෙක්ට දෙන්න තමයි මේ හදන්නේ. හැලප හදාද්දි මම ඕට්ස් එහෙමත් ටිකක් දානවා. මේ දවස්වල මං ගාව රෝල් ඕට්ස් ටිකක් තියෙන නිසා එවෙන් ටිකක් තමයි මම දාගත්තේ. ඕට්ස් දැම්මම ගුණයිනේ. ඉතින් මම සීනි වෙනුවට පාවිච්චි කරන්නේ මෙන්න මේ කොකනට් ෂුගර් එක. මේක මං අරගත්තේ OGF එකේ. ෂොප් එකකින් බ්ලිස්ෆුල් මට මතක විදියට ඒ ෂොප් එකේ නම. මේකේ සීනි ගතියත් ගොඩක් අඩුයි. මම කොහොමද පැන් රස අඩුවට තමයි මේ හැලප එක හදන්නේ සාමාන්‍යයෙන්. කලින් මං හැලප එක හදන විදිය වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඉතින් බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම ඉක්මනට මතක් කරන්නම් මේ හැලප එකට මම මොන වගේ දේවල්ද දාගත්තේ කියලා. අද මම මේ හැලප එක හදන්න කුරක්කම් පිටි කප් එකක්, රෝල් ඕට්ස් වලින් කප් එකක්, කොකනට් ෂුගර් වලින් කෝප්ප භාගයට පොඩක් වැඩි වෙන්න තමයි අරගත්තේ. ඒ වගේම ලුණු ටිකක්, පොල් කප් 1.5ක් වගේ අරගෙන තියෙනවා. වෙන්ලා ටිකක්, ඒ වගේම කලද මුංගු කුට් ටිකක් දාලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ උණු වතුරෙන් තමයි මේ හැලප මිශ්‍රණය අනා ගන්න ඕනි. හැලප මිශ්‍රණයට මම රෝල් ඕට්ස් දාපු නිසා වතුර ටිකක් වැඩි ප්‍රමාණයක් ගන්නවා. කොහොමත් හැලප මිශ්‍රණය හදනකොට ටිකක් තෙත ගතිය හිටින්න තමයි හදන්න ඕනි.
එතකොට ස්ටීම් වුණාට පස්සේ අර හැලප එක හරිම ලස්සනට දිලිසෙන විදිහට තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වතුර ටිකක් අඩු වෙලා වේලිච්ච ගතියට හැදුවොත් එහෙම අර තැඹුණාට පස්සේ අර කුඩු කුඩු හැලෙන ගතියක් හැලප එකෙන් වාට දකින්න පුළුවන්. දැන් ඉතින් මම හැලප මිශ්‍රණයත් හදාගෙන ඉවර නිසා හැලප එක හදන්න අවශ්‍ය කරන ඔක්කොම දේවල් ටික එක ළඟට තියාගන්නවා. එතකොට මට ටක් ගාලා හැලප ටික තුනී කරලා ස්ටීම් වෙන්න දාන්න තමයි තියෙන්නේ. හැලප හදන්න මේ කැඳකොළ එහෙම ගන්නකොට හොඳට පිරිසිදු කරලා තමයි ගන්න ඕනේ. මොකද මේ කැඳකොළ වලත් සමහර වෙලාවට පිටිමකුණු හැම එන්න පුළුවන්. එහෙම වුණොත් ඒක අපේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම ඔක්කොම හැලප ටික දැන් හදාගන්නේ. ඊටු හැලප ටිකත් හදාගෙන ඉවර කරලා දැන් තියෙන්නේ මේ ඔක්කොම ටික ස්ටීම් වෙන්න දාන්න. මේ වෙලාව වෙනකොට හැලප එක තම්බන්න තියපු වතුර ටිකත් හොඳට උතුරනවා. ඉතින් දැන් මම මේ වෙලාවේ හැලප ටිකක් තියාගෙන විනාඩි 20ක් විනාඩි 25ක් විතර වගේ මේ හැලප ටික හොඳට ස්ටීම් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ වෙනකොට නම් ඔන්න දැන් හැලප ටික හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. ඒක නිසා මම මුල්ම හදාගත්ත බැච් එක මේ විදිහට ලිපෙන් බා ගන්නවා. අර කැඳකොළ එහෙම ස්ටීම් වෙනකොට එන සුවඳ තියෙන්නේ මං හරි ආසයි ඒ සුවඳට. දැන් මුළු කුස්සියම ඒ සුවඳ තමයි තියෙන්නේ. ඉතින් මං දැන් ඊටු හැලප ටිකත් ඔන්න ස්ටීම් වෙන්න දාන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මං හැලප හැදුවාම දවස් 2-3ක් විතර තියාගෙන කනවා. හැබැයි ෆ්‍රිජ් එකේ තමයි දාන්න ඕනේ. නැත්නම් අර නානු වගේ ඇදෙන්න ගන්නවානේ. ෆ්‍රිජ් එකේ දාලා අපව කන වෙලාවට මම පොඩක් ස්ටීම් කරලා ගන්නවා. එතකොට අර මුලින් අර හැදුවා වගේම හොඳට තියෙනවා හැලප එක. දැන් නම් චූටි බඩගින්නකුත් එනවා. දැන් වෙලාව මම හිතන්නේ දවල් 2:00ට විතර ඇති. ඉතින් මේ දේවල් ටික තමයි අද මම ලන්ච් එකට හදාගත්තේ. ඉතින් මම අද හැදුවා සැමන් තෙල් දාලා, ඒ වගේම ටිකක් සැරට රසට හදාගත්ත පොල් සම්බෝලයක් තියෙනවා. ඒ වගේම මාළු මිරිස් එක ටෙම්පරාදු කරලා කිරෙන් තම්බල වගේ තමයි අරගෙන තියෙන්නේ. ඒකම රස පරිප්පුවකුත් හදාගෙන තියෙනවා. ඉතින් මේ දේවල් එක තමයි මට ලන්ච් එක ගන්න තියෙන්නේ. ඉතින් මම හිතුවා දැන් හස්බන්ඩ්ට අද ලන්ච් එක ගන්නත් එන්න වෙන්නේ නැති නිසා දැන් මම ලන්ච් එක අරගෙන මේ ඉතිරි කෑම ටික හෙට පාවිච්චියට බොක්සස් වල දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මොකද අද රෑටත් අපි දෙන්න ගෙදර නැහැ. පොඩි ගමනක් යනවා. ඒ ගමනටත් මම ඕගොල්ලොන් එක්කගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා රෑටත් කන්න වෙන්නේ නැහැනේ. ඒක නිසා ඉතින් මම හිතුවා මේ කෑම ටික ෆ්‍රිජ් එකේ දාලා තියනවා කියලා. එතකොට හෙට අපිට දවල්ට හරි උදේට හරි කන්න පුළුවන් නේ. අද කෑම ටික නම් හරිම රසට තියෙනවා. මොකද මම ආසම කරන මෙනු එකක් හදලා තියෙන නිසා හරිම ආසාවෙන් තමයි කන්නේ. කොහොමද ඉතින් අපේ ගෙදර අපි හදන්නේ අපි ආස කරන මෙනුස් නේ. ඉතින් මේක මේ මගේ මේ ආසම මෙනුස් වලින් ටිකක් උඩින්ම තියෙන මෙනු එකක්. ඉතින් ඒක නිසා රස වැඩි. අද හරිම ලස්සන දවසක්. සැරින් සැරේටම වහිනවා. ඔයාලට මේ එළිය වගේ තිබුණට ඇත්තටම හරි අන්ධකාර දවසක් අද. මං ඉතින් මේ වගේ දවස් වලට ගොඩාක් ආසයි. හරිම ආදරය කරන කෙනෙක් නේ. ඉතින් දැන් වෙලාව හවස 4:00 විතර ඇති. හස්බන්ඩ්න් දැන් මගේ එන ගමන් කිව්වා. ඉතින් අපිට හවස පොඩි ගමනකුත් යන්න තියෙනවා. ඊට කලින් මම හිතුවා තේ එකක් බොන්න ඕනේ කියලා. මොකද මං අර හදපු හැලපක් තියනවානේ. ඉතින් ඒකෙන් මම 2ක් විතර තියාගන්නවා මටයි හස්බන්ඩ්ටයි. ඉතින් දැන් මම හැලප එකක් කාලා ප්ලේන් ටී එකක් බොන්න තමයි හදන්නේ. මං අර කලින් වතුර රත් කරපු ග්ලාස් කෙටල් එක ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. මම ඒක අරගත්තේ තෙමු එකෙක්. මගේ shopping videos බලුවා නම් ඔයගොල්ලෝ ඒ කෙටල් එක දකින්න ඇති. ඉතින් ඇත්තට මේ කෙටල් එක දකින්න වාරයක් පාසා මට තේ හදාගෙන බොන්න තමයි හිතෙන්නේ. මොකද ඒකේ හරිම ලස්සනට අර වතුර හැම නටනවා පේනවානේ. ඒක නිසාම තමයි මං හරිම ආසාවෙන් මේ වගේ කෙටල් එකක් හොය ඉඳලා අන්තිමට උන ටිම් එකකින් තමයි ඒක අරගත්තේ. ඉතින් මං ඔයාලට කිව්වනේ අද හවසට අපි දෙන්න පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් දැන් ඒ ගමන ගැන කියන්න තමයි හදන්නේ. මේ වෙනකොටත් මේ රූපරාම දකිනකොට ඔයා දන්නවා දැන් මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඉතින් හස්බන්ඩ්ට සිරස වැඩ කරන නිවුස් රිපෝටර් කෙනෙක් වෙන මිස්ටර් වින්දන ප්‍රසාද්ගෙන් The Voice Grand Finale එක බලන්න ඉන්විටේෂන් දෙකක් හම්බෙලා තිබුණා. ඉතින් අපි ඒකට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. The Voice කියන්නේ අපි දෙන්න හරිම ආසාවෙන් බලපු TV reality program එකක්. හැම සීසන් එකක්ම අපි මිස් කරන්නේ නැතුව බලලා තියෙනවා. ඉතින් ෆස්ට් ටයිම් තමයි The Voice Grand Final එකකට අපිට මේ වගේ බලන්න යන chance එකක් හම්බ වෙන්නේ. ඉන්විටේෂන් එකේ විදියට හවස 6 වෙනකොට රත්මලාන බොරු කන පාරේ තියෙන සිරස ස්ටයින් ස්ටුඩියෝ එකට තමයි ඒගොල්ලෝ අපිට එන්න කියලා තියෙන්නේ. ඩ්‍රෙස් කෝඩ් එක බ්ලැක් තමයි දීලා තිබුණේ. මේ ඉතින් කියන්නකෝ අද මගේ මේකප් එක ලස්සනයිද කියලා. අද මං හරිම ආසයි මගේ අයි මේකප් එකට. මම අයිලයිනර් බ්ලැක් එකෙන් ඇඳලා ඊට පස්සේ ග්ලිටර් අයිලයිනර් එකක් තිබුණා තිමු එකෙන් ඕඩර් කරපු. ඒක තමයි උඩ පොඩි ලයින් එකක් වගේ ඇඳලා තියෙන්නේ. ඒක නිසා මගේ ඇස් දෙක හරිම ලස්සනට පේනවා කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා මම හරි ආසයි අද මේකප් එකට.
ඔගොල්ලොත් කියන්නකෝ මගේ අද මේකප් එක ලස්සනයිද කියලා. ඔන්න ඉතින් මේ වෙනකොට අපි රත්නලානේ පුරුකම පාරේ තියෙන සිරස ස්ටයින් ස්ටුඩියෝ එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාව වෙනකොට හොඳටම වහිනවා. අපි දැන් මේ සිරස ස්ටයින් එකට යන සෙකන්ඩ් ටයිම්. මීට කලින් අපි ආවා මට මතක විදියට අර සරිත් සුරිත්ලා හිටපු රියැලිටි ෂෝ එක තිබුණේ. අන්න ඒකෙන් ඒගොල්ලෝ වින් කරානේ. මට ඒ ෂෝ එක මොකද්ද කියලා මතක නැහැ. අන්න ඒ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක බලන්න අපි දෙන්න මීට කලින් ඇවිල්ලා තිබුණා. ස්ටයින් ස්ටුඩියෝ එක ඇතුළට අපිව 6 වෙනකොට දානවා කිව්වට පොඩ්ඩක් පැයක් විතර පරක් වුණා. මොකද ඇතුලේ ඒගොල්ලෝ රිහර්සල් කරනවා කියලා. ඉතින් ඒක නිසා අපිව 7ට වගේ තමයි ස්ටුඩියෝ එක ඇතුළට දැම්මේ. ඉතින් දැන් ඔන්න අපි ස්ටුඩියෝ එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සනයි ස්ටේජ් එක. හරිම කලර්ෆුල් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපි දෙන්නා. අපි දෙන්නට පොඩක් ස්ටේජ් එක පේන විදියට හොඳට පේන විදියට තැනක් හම්බුණා. ඉතින් අපි බය හිටියේ ස්ටේජ් එක හරියට පේන්නේ නැති තැනක් හම්බ වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි කොහොමින් හරි හොඳට පේන තැනකුත් හම්බුණා. හරියටම නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරේ. ඉතින් මෙතනින් පස්සේ තියෙන්නේ The Voice Grand Final එකේ මම ගත්ත highlights ටිකක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක මෙතනින් පස්සේ බලන්න බෝරින් වගේ නම් මේ වීඩියෝ එක මෙතනින් නවතින්න පුළුවන්. Begging you, so put your loving head on, baby. I'm begging you, so put your loving head out, darling. Riding high. अपने कारण की करादाए यारा සමහර තැන්වල මම මේ සින්දුවේ වචන දන්නේ නැහැ. බොරුවට තමයි අර ඒ වෙලාවේ මානිකම් බෝම්බයක් වගේ මේක මාර විදිහට එන්ජොයි කරපු දවසක්. ඉතින් බොරු වචන දාලා හරි මට ඒ වෙලාවේ එන්ජොයි කරන්න තමයි උම්මනාව තිබ්බේ.
හිමිකාරයා බවට පත්වන්නේ ඉන්ද්‍රන් සපුර